හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2025 මාර්තු මාස 30 වෙනිදා. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොට මම වැඩ ඉන්නේ ඓතිහාසික සපුමල්ගස්කර රජමහා විහාර පරිසරයේ මේ දිනවන කැණීම් කටයුතු කරන උපෝසථගරේ ඉදිරිපිට. විශේෂයෙන්ම මේ 2025 වසරේ ජනවාරි මාසයේ 22 වෙනිදා මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ ප්‍රධාන ස්මාරකයක් වන උපෝසථගරේ එහෙම නැත්නම් පොහොයගේ එහෙමත් නැත්නම් සීමා මාලකයේ කියන ගොඩනැගිල්ල අපි කැණීම් කටයුතු කරලා සංරක්ෂණය කරන බලාපොරොත්තුවෙන් කැණීම් කටයුතු ආරම්භ කළා. මේ කැණීම් කටයුත්ත සම්පූර්ණයෙන් මෙහෙවන්නේ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම අබන්වල මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. මේ කටයුත්තට අපිට විශාල පිරිවැයක් යන බව අපි මීට පෙරත්වත් මේ සදහැවතුන්ට දන්වලා තිබෙනවා. ඒ අනුව අපි සදහැවතුන්ගෙන් ලෝකෙ පුරා ලංකාවේ අපිට මේ ඓතිහාසික පුණ්‍ය භූමිය ආරම්භ කරපු දවසේ ඉඳලා මේ විහාරස්ථානයත් කුරුන්දි විහාරස්ථානය ඇතුළු උතුරු කරේ බෞද්ධ උරුමය යලි ගොඩනංවන්න දායක වන හැම දිනාටම අපි ආරාධනා කළා මේ කටයුත්ත වෙනුවනුත් Tamanගේ නොමසුරු දායකත්වය ලබා දෙන්න කියලා. මේ වෙනුවෙන් ලක්ෂ 20ක වගේ මුදලක් මේ කැණීම් කටයුත්ත වෙනුවෙන් වැය වෙන බව මේ වෙනකොටත් අපි දැනුවත් කරලා තිබෙනවා. ඒ අනුව අපට පහුගිය කාලෙත් පහුගිය දිනවලත් යම් යම් පරිත්‍යාගයන් සිද්ධ කළා. ඉතින් අද දවසේ මේ මාර්තු 30 වෙනි දින ජන්මදිනය සමරන අපේ ඉරෝෂ ගුණවර්ධන මහත්මයාගේ ජන්මදින නිමිත්තෙන් මේ කැණීම් කටයුත්තට විශේෂ පරිත්‍යාගයක් සිද්ධ කළා. එතුමාගේ ආදරණීය බිරිඳ වන ගයත්‍රි දංගම්පොළ මැතිණිය. ඉතින් මුදලින් රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක් එතුමිය විසින් අද මේ කැණීම් කටයුත්ත සාර්ථක කරගන්න අප දායක සභාවේ ගිණුම වෙත පරිත්‍යාග කරලා තිබෙනවා. ඉතින් එතුමියගේ බලාපොරොත්තුව ඉරෝෂ ගුණවර්ධන මහත්මයා අද ජන්මදිනය සමරනවා. ඒ එතුමාට පින්පෙත් අනුමෝදන් කරන්න ආශිර්වාද කරන්න. ඒ වගේම 2018 මාර්තු 21 වෙනි දින පරලෝ සැපත් ආදරණීය පියාණන් සමන්ත විජේවර්ධන මහත්මයාට පින් දෙන්නත්. ඒ වගේම ඉරෝෂ මහත්මයාගේ පියාණන් වන එතුමා පැවිදි වෙලා ඉඳලා තියෙන්නේ. ඒ වගේම 2024 අගෝස්තු 27 වෙනි දින අපවත් වුණා. උන්වහන්සේ හික්කඩුවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රට මේ ඒකීය රාජ්‍ය දෙකට වෙන්න නොදී ආරක්ෂා කරලා මිය පරලොව ගියපු රණවිරුවන්ට ආශිර්වාද කරන්න සෙත්පතන්න. ඒ වගේම දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කරන්න. ඉතින් මේ වගේ බලාපොරොත්තු අරමුණු රාශියක් පෙරදරි කරගෙන තමා ඉරෝෂ ගුණවර්ධන මහත්මයාගේ බිරිඳ විසින් එහෙම නැත්නම් ගයත්‍රි දංගම්පොළ මැතිණිය විසින් මුදලින් රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක් සිද්ධ කළේ. ඉතින් අපි මේ වෙලාවෙම සිහිපත් කරනවා මේ දිනවල දරුණු භූකම්පනයකින් අපවත් වෙච්ච තායිලන්ත බුරුම මහා සංඝරත්නයත් මේ වෙලාවේ උන්වහන්සේලාටත් පින්පෙත් අනුමෝදන් කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි මේ වෙලාවේ මේ උතුම් ශාසනික මෙහෙවර වෙනුවෙන් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කටයුතු උපදන්න උපෝසථගරය කියලා කියන්නේ මේ උපෝසථගරය ඉතාම විශේෂ උපෝසථගරයක්. දෙමහල් උපෝසථගරයක් විදිහට පැවතුන බවයි අපට මෙහි කරුණු වාර්තා වෙන්නේ. ඒ වගේම බහුකාර්ය ගොඩනැගිල්ලක් විදිහටත් මේ ගොඩනැගිල්ල භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි ඉදිරියේදී මේ සංරක්ෂණය කරලා නැවත සජීවී ගොඩනැගිල්ලක් විදිහට මහා සංඝරත්නයේ උපෝසථ විනය කර්ම සිද්ධ කරන්න. ඒ වගේම අනිකුත් සංඝයාගේ පොදු කටයුතු වෙනුවෙන් මේ ගොඩනැගිල්ල භාවිතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තුලින් ජනිත වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයෝ ඉරෝෂ ගුණවර්ධන මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත් ලැබීම පිණිස හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මිය පරලෝකීය අපවත් වුණ හික්කඩුවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන
මේ දිනවල භූකම්පනයෙන් අපවත් වුණ මියන්මාර් තායිලන්ත සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ මෙතුවක් කල් පවත්වාගෙන එන්න වෙහෙසුන මහන්සිුන දරදී ඇද්ද අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පරලෝ ජීවිත යහපත සපත සෞභාග්‍ය දකිත්වා නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ගායත්‍රී දංගම්පල මැතිණියගේ ආදරණීය පියාණන් සමන්ත විජේවර්ධන මහත්මයාටත් ඒ වගේම රට වෙනුවෙන් දීපිදුපුර ආදරණීය රණවිරුවන්ටත් ඒ වගේම ලෝක ශාසනය උදෙසා සිව්පසෙන් අපෝපස්ථාන කරන ඒ අය නමින් මිය පරලෝකයේ හැමදෙනාටම මේ උදාරතර පින අනුමෝදන් වේවා. එයාගේ පරලෝක ජීවිත යහපත සැපත සෞභාග්‍ය සසර දුක නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සියලු මහා සංඝ රත්නයටත් ඒ වගේම දහම්මග කියා දුන්න සියලු ගුරුවරුන්ටත් පින්පෙත් පමුණවන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සියලු මහා සංඝ රත්නයටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. අවසාන වශයෙන් මේ උතුම් පරිත්‍යාගය සිද්ධ කළ ගායත්‍රී දංගම්පල මැතිණිය එතුමිය තමයි මේ පුදබිමේ ආරම්භයේ සිටම මහා විශාල පරිත්‍යාගයක් සිදු කළ මේ පුදබිම පරිසරයේ වැඩ සිටින බෝධි මණ්ඩපයේ බෝධින් වහන්සේ වැඩ සිටින බෝධි මණ්ඩපය තමන්ගේ පෞද්ගලික ධනයෙන් පරිත්‍යාග කරලා නිර්මාණය කළ එතුමිය විසින් ඒ වගේම මේ ස්තූප රාජානන් වහන්සේ සප්මල් විහෙර වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනම සෑම කටයුත්තකම එතුමිය එදා සිට මේ දක්වාම අපට සෙවණැල්ල වගේ උපකාර කළා. ඉතින් එතුමිය ප්‍රධාන සියලු දායකකාරකාදී සියලු පින්තුන්ටත් මේ කැණීම් කටයුත්ත මෙහෙවන චන්දිම බන්වැල මහත්මයා ප්‍රධාන සියලු පිරිසටත් මේ වෙනුවෙන් දායක වෙන සියලු පින්තුන්ටත් ලෝක ශාසනය වෙනුවෙන් අපකප වෙන දායක වන සියලු පින්තුන්ට මේ උතුම් පින උතුම් නිවන් අවබෝධයේ පිණසම හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.